ඒයි මෙතන මාළු අල්ලන්න තහනම් දැක්කේ නැද්ද මේ බෝඩ් එක? දැක්කා? එහෙනම් මොකද්ද ඔය කරන්නේ? මම මේ මාළු බානව නෙවෙයි ආයි බන්ට. එහෙනම් මොකද්ද කරන්නේ? බාරයක් ඔප්පු කරන්නේ. බාරය? මොකද්ද බාරේ? මම බාරයක් වුණා මාළු දෙන්නෙක් නිදහස් කරන්න. කොහෙටද? මාළු ඉතින් මහත්තයෝ වතුරට බෑ නිදහස් කරන්න. එතන මොකද්ද ඔය දැන් කරන්නේ? නිදහස් කරන්ට අල්ලගෙන ඉන්න එපයි මහත්තයෝ. මාළු දෙන්න ඇල්ලුවා. නිදහස් කරා. මම බාරෙන් නිදහස් වුණා. අනේ ඇයි? අමුතුමා පොඩ්ඩක් හම්බෙන්න. අමතුමා නෑ. අමුතුමා කිව්වනේ මේ ලිපේ ගෙනල්ලා අමුතුමාට අද බාර දෙන්න කියලා. අමතුමායම කිව්වට දැන් අමතුමා නෑනේ. කීයට දන්නේ එන්නේ නේද? කැබිනට් එකට ගියේ. වෙලාවක් කියන්න බෑ අපිට. අමුතුමා ඉන්නවද? අදත් අමතුමා නෑ. කැබිනට් එකට ගියේ. කීයට දෙන්නේ? කැබිනට් එක ඉවර වෙලාව නම් ඉතින් ජනාධිපතිතුමාගෙන් තමයි අහගන්නේ. අමුතුමා ඉන්නවද? මීටින් අදත් මීටින් කැබිනට් එක. ඇටෙන් මොකද? හයි තමුසෙලාගේ ඇමතිට කියනවා කැබිනට් එකට යනකොට අර ඔළුවත් අරගෙන යන්න කියලා. දන්නේම නෑ. කොහෙද ගියපු එවුන් තුන් දෙනාටවත් පාර මතක නෑ නේ ඉතින්. එකපාරට ගියයි ඒකත් මේ මහ රෑ එහෙන් දාලා මෙහෙන් දාලා ගියා රෑ නෙමෙයි ඉතින් දවල් ගියත් උඹට පාර රත්තටම මතක මිනිහෙක්ගේ. කොහෙන් හරි හැරෙන්න දෙනවා. කොහෙන් හරි හැරෙන්න තියෙනවා. කොහෙන්ද හැරෙන්නේ කියලා තමයි අහන්නේ මේ. අපරාධේ ලොකු අයටත් යන්න තිබ්බේ ඇමතුවත් එක්ක. මං ඇව්වා. කොහෙද බං ඔයා තනියෙන් යන ගමන්නේ? ආතව ඇමතුවත් එක්ක එන්නද කියලා. කිව්වේ 12 විතර වෙනකොට ආපහු වෙනවා කියලා. උඹ නම් නොගියේක හොඳයි. නැත්තම් උඹ හොයන්න අපිට ආයි එන්න වෙනවා. දැන් 3:05 වෙලා. හරි අයි මෙතන දකුණු ඔන්න පාර මෙතනින් මෙන්න මේක ඌ ඔව් උතරින් දකුණට. මෙතනින් මේ යකා කොහේ යනවද කියලා බලහල්ලකෝ ඉතින්. නේ අර මෑන්ඩින්වත් අහලා බලමුද? ලොකුන්නේ අපේ ඇමතිතුමාගේ වාහනේ මේ පැත්තේ යන වෙනව දැක්කද? අප්පට සිරි මහත්තයෝ. ඔහම හැතම කාලක් විතර යද්දී කුමුක් ගහක් තියෙනවා. එතනින් දකුණට හරන ගමන් අපේ කාන්තියක් කළා දුවගේ ගෙවල් පාරේ අන්න ජිප් එක උඩු කුරින්ජන් ගහලා තියෙනවා. මම මේ එතන ඉඳලා එන ගම. ඈ? ඇමතිතුමාට තුවාලද? තුවාලයක් නම් මම දැක්කේ නෑ මහත්තයෝ. මං කොල්ලෝ 4-5 දෙනෙක් අල්ලගෙන වලක් කපලා
කුමුක් ගහට මොන්නවල දැම්මා. ඒ කියන්නේ ඇමතිතුමා මැරිලාද? වාහනේ පෙරළුණ ගමන් ඇමතුමා කෑ ගැහුවා මම මැරිලා නැතෝ මාව එළියට ගනිලා කියලා. ඉතින් අපි වලක්කපල වල දැම්මා මහත්තයෝ. ඔය දේශපාලඥයෝ කවද්ද ඇත්තක් කිව්වේ? බහුවයන් යා මූණ මතකයි උඹේ. මාත් බොරුවක් කිව්වේ. මොකෝ දේශපාලඥයන්ට විතරයි බොරු කියන්න පුළුවන් ඈ? මේ මං ඔයාලට කියන්නම හිටියේ. මොකද? පෙරේද උදේ ඔයා වැඩට ගියේ. වැඩට ගියපු ගමන් කවුද මිනිහෙක් කියලා දොරට තට්ටු කරනවා. ඇයි? මිස් ඔයා හරි ලස්සනයිනේ. ඔයාට කියන දවස් 3ක් ඔය මිනිස්සයා වැඩේ කරානේ. ඔයා ගියපු ගමන් ඇවිල්ලා දොරට ගහනවා. ඊට පස්සේ දොර ඇරියාම මිස් ඔයා හරි ලස්සනයිනේ කියලා කියනවා. එතකොට ඔයා මොකද කරන්නේ? මම මොනවා කරන්නද? දොරවල් නිකන් ඉන්නවා. මං ගියපු ගමන්ම දෙන්නේ. ඔයා ගියපු ගමන්මයි එන්නේ. අපි මෙහෙම කරමු. මං වෙනද වෙලාවටම හෙට උදේට වැඩට යන්න පිටත් වෙනවා. ඔයා දොර වහලා ගේ ඇතුළට එන්න. මං පාරට ගිහින් බේබියක් කළා දිවාරාවෙන් ගිහින්. ශාන්තල කුටුව පැත්තෙන් පැනලා කීවත්ත පිටිපස්සෙන් ගෙටේ. ඔයා එතකන් දොර අරින්න එපා. ඊට පස්සේ මම දොර අස්සේ පොල්ලක් තියාගෙන ඉන්නවා. ඔයා වෙනද වගේම ගිහින් දොර අරිනවා. දොර ඇරලා උගෙන් අහනවා. ඔව් ලස්සනයි තමයි. ඔයාට මොකද? ඊට පස්සේ මම බලාගෙන නම් ඌගෙන. හරිද? පැහැදිලිද? මිස් ඔයා හරි ලස්සනයිනේ. ඔව් මම ලස්සනයි තමයි. ඇයි? ඉතින් මෙච්චර ලස්සන නෝන කෙනෙක් තියාගෙන බිස්ගේ මහත්තයාට කියන්නකෝ මගේ නෝන පස්සේ එන්න එපා කියලා. ඕකේ. මොකද? සර් මේක දෙකෙන් එකක් විසඳෙන්න ඕන. කොහොමද දෙකින් එකක් තමයි විසඳෙන්නේ. මුලින්ම කියනකො තමසේගේ දෙක මොකක්ද කියලා. සර් එක්වර ජනා කියන පියන් මෙතන තියාගන්න. නැත්තම් මාව මෙතන තියාගන්න. ඔය දෙන්නම තියාගන්න එක තමයි මට අමාරුවක් වෙලා තියෙන්නේ. කමන්නේ. තමසේ කියනකො එච්ච දේ මොකක්ද කියලා. පියන් ඉන්න ඕන පියන් විදියටනේ. මිනිහා මෙතන බොස් වෙන්න හදනවනේ.
මම දැන් තමුසෙට සැරයක් කිව්වා මගේ වෙලාව කන්න නැතුව කියනකො වෙච්ච සිදුවීම මොකද්ද කියලා. මිනිහා මට අද බූරුවා කියලා බැන්නා අර සෙනග ඔක්කොම ඉස්සරහ. හලෝ. ඔය ජනාට එන්න කියනවා. සේමට කතා කරස්ස. තමුන් දන්නවද වැදගත් මහත්තයෙකුට බූරුවා කියන එක අපහාස කිරීමේ චෝදනාව මත නඩුවක් වුණත් දාන්න පුළුවන් කියලා. සයිතකොට බූරුවෙකුට මහත්තයා කියලා කතා කරන කවුල්ද? නෑ නෑ නෑ. බූරුවෙක්ට මහත්තයා කියලා කතා කරන එකේ අවුලක් ඇති වෙන්න විදියක් නෑනේ. එහෙනම් සර් මං අද ඉඳලා මෙයාට මහත්තයා කියලා කතා කරන්න. මුදටම නින්ද ගියා. ගමටම ඇවිල්ලා. අම්මත් එයාපෝට් එක ගාවින් කාර් එකට නැගවම කට කපලා නින්ද ගිය නිසා මං කරදර කරේ නෑ. මම කෝල් කීයක් ගත්තද ගෙදර ෆෝන් එකට. හදිස්සියකට ෆෝන් එක ආන්සර් කරන්නේ නෑනේ මිනිස්සුયો. අනේ ඉතින් හදිස්සියක් වුණොත් මිසක් අම්මාට කෝල් කරන්න එපයි කියපු නිසා මං කෝල් ගත්තේ නෑ. මොකද දැන් පහුගිය මාසේ වලාවුවේ උනේ. මුකුත් ප්‍රශ්නයක් එමුනේ නෑ. නෑ නෑ. ඉසිය ප්‍රශ්නයක් උනේ නෑ. පුදුමයි. මුකුත්ම උනේ නැද්ද? පොඩි ප්‍රශ්නයක් නම් වුණා. අර මේ හාමත්යගේ ඇන්ටික් සවලක් තියෙන්නේ. ඒක පොට්ටම මගෙන් කැඩුණා. එමක් කරන්න ගිහිල්ලාද? මහත්තයා ගෙනාපු බල්ලා වල්ලන්න ගියානේ. බල්ලා වල්ලන්න යනකොට මේ පොළොවට මෙහෙම සවල මෙහෙම හික් ගාලා ගහනකොට ඔළුවේ පැත්ත කල්ලා ගියා. මගේ රිච් බැක් බල්ලා බලා. ඊමක් වෙලාද මිනිහෝ? බල්ලමලේ නම් මහත්තයා පූල් එකට වැටලා. බොරු කියන්න එපා. ඌ ලෝකේ හොඳම පීනන්න පුළුවන් જાතිය බල්ලෙක්. අනික ඌ මාත් එක්ක කොච්චර ඔය පූල් එකේම පීනලා තියෙනවද? පීනන්න පුළුවන් මහත්තයා වතුර තිබ්බනම් පූල් එකේ. වතුර බින්දුවක් නැති වෙලාවෙ නෙමෙයි බල්ලා පූල් එකට වැටුනේ. ඔය පූල් එකේ කවදාවත් වතුර නැති වෙන්නේ කොහෙද? අර වලම්ම ගිනි ගන්න වෙලාවේ ගින්නි වුණාම තමයි බවුසර් දෙකක් ඇවිල්ලා. ඒ බවුසර් දෙකෙත් වතුර මදි වෙලා අන්තිමට පූල් එකට බටේ ගහලා ඒකෙනුත් වතුර ගත්තනේ. මගේ වලව්ව ගිනි ගත්තා. ඊමක් වෙලාද? ලොකු මැණිකගේ පෙට්ටිය වහනකොට මේ ජනෙලෙන් විතර ගිනි ඇවිල්ලා මේ එකපාරටම වලව්වම ගිනි ගත්තනේ. මගේ අම්මට මක් කොලාද මිනිහෝ? ලොකු මැණික මේ කලින් දවසේ රෑ හාම්මත්තයා කාමරේට එනකොට හාම්මත්තයාගේ නෝනා වෙන මහත්තයෙක් එක්ක ඉන්නව දැකලා මේ ලොකු මැණිකට පපුවේ අමාරුවක් හැදිලා පුටුස් කාලා කරන් දෙදෙනා ඉතරම වැටුණා. ඔව්.
බලන්නකො මාත්‍යෝ. හෙඩ් ලයිට් නැහැ. සිග්නල් ලයිට් නැහැ. ෆෝන් එක ඒක වැඩ කරන්නෙත් නෑ. කොහොමද මාත්‍යෝ මේවා පාරේ දුවන්නේ? බලන්නකො වාහනේ ඇති. මොකක්වත්ම නැහැනේ. අනේ මහත්තයෝ! අනේ මහත්තයෝ! අයියෝ! මගේ ගඩොල් පටව ගත්ත ටේලරෙත් නෑ මහත්තයෝ! අයියෝ! අනේ මහත්තයෝ! මොකද මහත්තයෝ කරන්නේ බලාගෙන ඉන්නේ? මෙතන මගේ ඌට තියා ටේලරේ යනවා. අයියෝ! මල්ලි හීගත්ත උණපදුර හන්දියට කීයක් ගන්නවද? 250යි සර්. යන්. නෑ නෑ. මට පයින් ගියොත් කීයක් ඉතුරුද කියලා බැලුවේ. එන්න.